වැඩ ටික එහෙනම් මුලින් ඉඳන්ම පටන් අරගමු. පළවෙනි ප්‍රශ්නෙත් එක්කම ඉගෙන ගන්න ළමයින්ට ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක ගැලපෙනවද? ඒ වගේම එහෙම ඉගෙන ගන්න ළමයෙක් මේ ෆීල්ඩ් එක ස්ටාර්ට් කරන එකෙන් ඒක එයාගේ ඉගෙනීමට බාධාවක් වෙනවද? ඒ ගැන මොකද හිතන්නේ අයියේ? කොහොමද මෙහෙමයි. සාමාන්‍ය ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් පටන් ගන්න Binance එකේ account එකක් හදාගන්නත් තමන්ගේ වයස 18කට වඩා වැඩි වෙන්න ඕනේ. හරිද? ඉතින් 18ට අඩු කෙනෙකුට ට්‍රේඩින් පටන් ගන්න පුළුවන්. අපි දන්නවා ඉතින් ගෙදර කෙනෙක් ළමට account එකක් හදාගෙන පටන් ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඉගෙන ගන්න ටයිම් එක වැය කරලා ට්‍රේඩින් හෝ වෙන සල්ලි හම්බ කරන දෙයක් කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. කෙනෙකුට හිතමුකෝ දැන් ඔන්න O level ඉවර කරපු කෙනෙකුට A level වලට ඉගෙන ගන්න, ඒ කියන්නේ A level වලට ක්ලාස් යන්න, ඔය වගේ දේවල් වලට සල්ලි ඕනේ වෙනවා. අන්න අර O level කරලා Tamanට තියෙන ෆ්‍රී ටයිම් එකේ ඕන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. මේ ෆ්‍රී ටයිම් එකේ ට්‍රේඩින් ඉගෙනගෙන ඊට පස්සේ දවසට පැයක් විතර වැය කරලා හැමදාම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට ට්‍රේඩින් කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ඉගෙන ගන්න කියලා මම අලුතෙන් දැන් ඒ කියන්නේ හිතමු දැන් O level එකත් කරමු නැති කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කරන්න කියලා. එතනින් පස්සේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. Tamanට මැනේජ් කරගන්න පුළුවන් නම් ට්‍රේඩින් කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඔන්න ඉගෙන ගන්න ළමයි මේ වීඩියෝ ක්ලිප් එක බලනවා නම් මම හිතනවා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා.